මිනිස්සා මෙතෙක් ගොඩනකපු දැවන්තම නිර්මාණ මොනවද කියලා අපි මේ විස්තරාත්මක ගවේෂණයෙන් හොයා බලමු. පුරාණ කාලයේ ඉඳලා අනාගතයේ ඉදිවෙන අතිශය සංකීර්ණ ද ලයින් ව්‍යාපෘතිය දක්වාම මිනිස්සුන්ගේ හැකියාවන් සහ අදිෂ්ඨානය කොහොමද වෙනස් වුනේ කියලා මේකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ විවිධ තැන්වල තියෙන මේ අතිවිශාල ව්‍යුහයන් මානව ඉංජිනේරු විද්‍යාවේ පුදුම සහගත සාක්ෂි විදිහටයි සැලකෙන්නේ. ඉතින් මේ නවීන ඉංජිනේරු විස්කම් ගැන කතා කරන්න කලින් පොඩි ප්‍රශ්නයක් ගැන හිතමු. ගල් යුගයේ ඉඳන් හෙට දවසේ ඉදිවෙන අති නවීන නගර දක්වා ආපු මේ ගමනේදී මනුෂ්‍යත්වයේ විශිෂ්ටතම නිර්මාණය විදිහට සලකන්න පුළුවන් මොකද්ද? මේ ගමන පුරාවටම අපි ඒකට උත්තරයක් හොයාගන්න උත්සාහ කරමු. හරි. අපි මුලින්ම පෞරාණික ගල් නිර්මාණ වලින් පටන් ගමු. මේව හිතන්න අවුරුදු 4500කට කලින් ඊජිප්තුවේ කුෆු රජතුමා වෙනුවෙන් හදපු ගීසා පිරමීඩියට ගල් කුට්ටි මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. මිනිස්සුමේ විතරක්ම පාවිච්චි කරලා කරපු මේක ඒ කාලේ හැටියට හිතාගන්නත් අමාරු වැඩක් නේද? මෙතන තියෙන පුදුම හිතන කාරණේ තමයි මේ එක ගල් කුට්ටියක් ටොන් 2 ඉඳන් 15ක් විතර බරයි. කිසිම නවීන යන්ත්‍රයක් නැති ඒ කාලේ මෙච්චර බර ගල් කුට්ටි මේ තරම් දුරක් ගෙනාවේ කොහොමද කියන එක අදටත් පර්යේෂකයන්ට හරියටම විසඳ ගන්න බැරි වුණු ලොකු අභිරහසක්. ඒ වගේම මේ හැකියාවන් තවත් දැවන්ත පුරාණ නිර්මාණයකට යොමුනේ කොහොමද කියලා අපි බලමු. ඒ තමයි මිනිසා හදපු ලොව දිගම ආරක්ෂක බැම්ම වෙන චීන මහා ප්‍රාකාරය. මිනුම් වලට අනුව මේකේ සම්පූර්ණ දිග කිලෝමීටර් 21000කට වැඩි. මේක තනි පාලකයෙක් එකපාර හදපු දෙයක් නෙවෙයි. චීනයේ විවිධ රාජවංශ අවුරුදු 100 ගණන් තිස්සේ මේකේ කොටස් හදලා පස්සේ තමයි ඒ ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. විදේශීය ආක්‍රමණ වළක්වන්න හදපු මේ දැවැන්ත බැම්ම අද වෙද්දි වාර්ෂිකව මිලියන ගණන් සෙනග බලන්න එන ලෝක උරුමයක් වෙලා ඉවරයි. ඊළඟට අපි බලමු මිනිස්සා කොහොමද ස්වභාව ධර්මය පාලනය කරන්න යොමුනේ කියලා. මෙතනදී අපිට ලෝකේ තියෙන දැවන්තම නවීන ඉංජිනේරු විස්කම් දෙකක් සංසන්දනය කරලා බලන්න පුළුවන්. එකක් තමයි අවුරුදු 18ක් තිස්සේ මීටර් 2335ක් දිගට යැන්සි ගඟ හරස් කරලා හදපු චීනයේ ත්‍රී ගෝජස් වෙල්ල. අනිත් එක තමයි මුහුදු පතුල යටින් එංගලන්තයයි ප්‍රංශයයි යා කරන කිලෝමීටර් 34.9ක් දිග චැනල් උමංග. ගංගා හරස් කරන එකේ ඉඳන් මුහුද යටින් යන එක දක්වා තාක්ෂණයේ දියුණු වෙලා තියෙන විදිහ ඇත්තකම මවිත කරයි. ත්‍රී ගෝජස් වේල ගැන කිව්වොත් මේක තමයි ලෝකේ තියෙන ලොකුම ජල විදුලි බලාගාරය. මේකේ තියෙන ටර්බයින් 34න් මෙගාවට් 2250කට කිට්ටු විදුලි බලයක් නිපදවනවා. ඒ විතරක් නෙවෙයි දරුණු ගම්වතුර තත්ත්වයන් පාලනය කරන්නත් මේකෙන් ලැබෙන ලොකු සහයෝගයක්. හැබැයි මෙතනදී අමතක කරන්න නරකම දේ තමයි මේ වගේ දැවැන්ත ව්‍යාපෘති නිසා මිනිස්සුන්ට ගෙවන්න වෙන වන්දිය. මේ වේල්ල හදද්දි නගර ගම්මාන ගණනාවක් වතුරට යට වුණා. ඒ නිසා මිනිස්සු මිලියන 1.3කට වඩා වෙනත් ප්‍රදේශවල අලුතින් පදිංචි කරවන්න සිද්ධ වුණා. මේ වගේ වැඩ කොච්චර සංකීර්ණද කියලා අපිට මේකෙන් තේරෙනවා. දැන් අපි අවධානය යොමු කරමු විද්‍යාත්මක මායම් පුළුල් කිරීම ගැන. අපිට මෙතනදී මේ දැවන්ත නිර්මාණවල තියෙන අන්තගාමී වෙනසක් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. එක පැත්තකින් කිලෝමීටර් 400ක් උඩින් හැම විනාඩි 9කට සැරයක්ම ලෝකේ වටේ යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය එහෙම නැත්නම් ISS එක තියෙනවා. අනිත් පැත්තෙන් ස්විට්සර්ලන්තයයි ෆ්‍රාන්සයයි අතරේ පොළොව යට කිලෝමීටර් 27ක රවුමකට හැදුණු අතිවිශාල ලාර්ජ් හැඩ්‍රන් කොලයිඩර් ඒ කියන්නේ LHC යන්ත්‍රය තියෙනවා. රටවල් ගොඩක එකමුතුවෙන් හැදෙනු ISS එක පාවිච්චි කරන්නේ ගුරුත්වාකර්ෂණයේ අඩු පරිසරයක වෛද්‍ය වගේම ජීව විද්‍යාත්මක පර්යේෂණ කරන්නයි. හැබැයි පොළව යට තියෙන LHC යන්ත්‍රයෙන් කරන්නේ අංශු ආලෝකයේ වේගයට කිට්ටු කරලා එකිනෙක හප්පන එක. 2012 අවුරුද්දේ විශ්වයේ අභිරහසක් වුණු හිග්ස් බෝසෝන් අංශුව හොයාගත්තේ අන්නේ යන්ත්‍රයෙන්. ඊළඟට මේ කාන්තාරා පරිසරයන් ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. නවීන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ඩුබායි වගේ කටුක කාන්තාරයක් කොහොමද වෙනස් කරලා තියෙන්නේ කියලා බලන්න. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තට්ටු 163ක් එක මීටර 828ක් උසයි. කාන්තාර මලක හැඩයට හදලා තියෙන මේක තමයි ලෝකේ උසම ගොඩනැගිල්ල. මේකේ තියෙන ලෝකේ වේගවත්ම විදුලි සෝපානයකින් උඩටම ගියාම මුළු ඩුබායි නගරයම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ගොඩබිම් කෘතිමව හදන එක ගැන කතා කරද්දී අභ්‍යවකාශයට පවා පේන තරමට තල් ගහක හැඩයට හදපු පාම් ජුමේරා දූපත අපිට ගන්න පුරුවන්. වැලි සහ ගල් කියුබික් මීටර් මිලියන ගණනක් මේකට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ලෝක සිතීමේ හැඩයට පෞද්ගලික දූපත් 300කින් විතර හදපු The World ව්‍යාපෘතියත් මුහුද ගොඩ කරලා කරපු තවත් දැවැන්ත විස්කමක්. හරි දැන් අපි එළඹෙන්නේ මේ පැහැදිලි කිරීමේ උච්චතම අවස්ථාවට. ඒ තමයි අනාගතය The Line ව්‍යාපෘතිය.
මානව ඉංජිනේරු විද්‍යාවේ අතිශය සංකීර්ණ අනාගත විදියට සෞදි අරාබියේ නියෝම් කලාපයේදී වෙන්න ද ලයින් ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. මේ අනාගත නගරයේ යෝජිත සැලසුම් දැක්කාම ඇත්තටම පුදුම හිතෙනවා. කිලෝමීටර් 170ක් දිගයි, මීටර් 500ක් උසයි. හැබැයි පළල මීටර් 200ක් විතරයි. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ නගරය ඇතුලේ සාම්ප්‍රදායික පාරවල් මුකුත්ම නැහැ. සම්පූර්ණ ප්‍රවාහනයයි නාගරික ජීවිතයයි රඳා පවතින්නේ අති නවීන පොදු ප්‍රවාහනය සහ ස්වයංක්‍රීය තාක්ෂණය මත විතරමයි. කොහොම වුණත් මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි නාගරික ජීවිතය සම්පූර්ණයෙන්ම අලුත් කරන මේ දැවැන්ත ව්‍යාපෘතිය තවමත් තියෙන්නේ ඉදිකිරීම මට්ටමේ. ඉතින් මූලාශ්‍රවල පැහැදිලිව කියන විදිහටම මේකේ අවසාන ප්‍රමාණය වගේම ඉවර වෙන කාලසටහන ඉදිරියේදී වෙනස් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද මේ වගේ සංකීර්ණ දෙයක් ප්‍රායෝගිකව කරද්දී මතුවෙන තාක්ෂණික සහ පාරිසරික අභියෝග බොහොමයි. ඉතින් මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් ද ලයින් ව්‍යාපෘතිය ගැන මේ විදියට හිතලා බලමු. මේ තරම් දැවැන්ත සංකීර්ණ ව්‍යාපෘතියක් කියන්නේ අපේ අනාගත ශිෂ්ටාචාරයේ ස්ථිරම දිශානතිය වෙයිද? එහෙමත් නැත්නම් ප්‍රතිඵලය මොකක් වෙයිද